සාමාන්‍ය පෙළ විභාගය හෙට පැවැත්වෙන මේ අවස්ථාවේදී අද දවසේ මේ දුවා දරුවන්ට දෙමව්පියන්ට මට දෙන්න ඕන පණිවිඩයක් තිබෙනවා. බය තමයි විභාගෙට මුහුණ දීමේදී හොඳට විභාගෙට මුහුණ දෙන්න බලපාන ප්‍රධානතම සාධකය. ඒක නිසා බය නැතුව විභාගෙට මුහුණ දෙන්න යන්න. බය වුණොත් తాවකාලිකව තමන් ඉගෙනගත දේවල් අමතක වෙන්නට පුළුවන්. නමුත් මේ අමතක වීම කෙටි කාලයකට තියෙන්නේ. හෙට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය අතට අරගෙන බය නැතුවට උත්තර දෙනකොට ඒ බය අඩු වෙලා Tamanට හොඳට විභාගයට ඒ ප්‍රශ්න පත්‍ර කියවලා හොඳින් පිළිතුරු දෙන්න ඒ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අද දවසේ හොඳ ආහාර වේලක් අරගෙන හොඳ නිින්දකුත් ලබා ගන්න. සමහර දරුවෝ ඉන්නවා පැය 5ක් 6ක්වත් නිදාගන්නේ නැහැ. ඒකත් සමහර වෙලාවට Tamanගේ මතක ශක්තියට බලපාන්නට පුළුවන්. ඒ වගේම අද දවසේ Taman පාඩම් නොකරපු දේවල් ගැන වද වෙන්නට එපා. තමන් පාඩම් කරපු දේවල් වල වැදගත් කරුණු නැවත බලා ගන්න. අල්ලපු ගෙදරගෙන පාඩම් කරන විදිය, යාළුවෝ පාඩම් කරන විදිය සමග සංසන්දනය කරන්න ගියොත් තමන් බය වැඩි වෙලා අමාරු වැටෙන්නට පුළුවන්. ඒ වගේම දෙමව්පියන්ටත් විශේෂ පණිවිඩයක් දෙන්න වෙනවා. මේ අවස්ථාවේදී තමන්ගේ දරුවන්ට පීඩනයකට ලක් කරන්නට එපා. ඒ වගේම මේ දරුවන්ට සිදුවුණු අඩුපාඩු ගැන, පාඩම් නොකරපු කාල ගැන බැනලා ඒ අයගේ පීඩනය තවත් වැඩි කරන්නටත් එපා. ඒ දරුවා ධෛර්යමත් කරන්න හෙට දවසේ විභාගෙට ශක්තිවත් මුහුණ දෙන්න. ඒ වගේම හෙට දවසේ උදෙන්ම පාඩම් විභාග ශාලාවට ගිහිල්ලා ඒ තමන්ගේ ස්ථානය හොයාගෙන ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා බය නැතුව මුහුණ දෙනකොට හොඳට පිළිතුරු සපයන්න පුළුවන් වෙනවා. ප්‍රශ්න පත්‍රය අතර ගත්ත ගමන් සමහර වෙලාවට ප්‍රශ්න පත්‍රය අමාරු වගේ දැනෙන්නට පුළුවන්. නමුත් ටික වෙලාවක් යනකොට ඒ ප්‍රශ්න කියවගෙන යනකොට තමට දැනෙනවා පහසුවෙන් පිළිතුරු ලබන්න පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන් බව. ඒක නිසා මේ බය නැතුව විභාගයට මුහුණ දීම හිතේ තියාගෙන මෙතෙක් කල බලපු දේවල් නැවත පුනරීක්ෂණය කරලා හෙට විභාගයට ගියොත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒ වගේම එක ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු දුන්නට පස්සේ එය නැවත සංසන්දනය කරමින් පිළිතුරු සොයමින් තවත් අයත් සමග මේ ප්‍රශ්න උත්තර ලියපු ඒවා ගැන කතා කරන්න යන එක හොඳ දෙයක් නෙවෙයි. එවිට වෙන්නේ එයට ඇතිවෙන බය නිසා ඊළඟ දවසේ හොඳට පිළිතුරු ලියන්න බැරි වෙන එක. ඒක නිසා අද පිළිතුරු සැපයුණාට පස්සේ කරපු දේවල් ගැන හිතන්නේ නැතුව ඊළඟ දවසේ ප්‍රශ්න වලට සූදානම් වෙන එක තමයි ඊටාත්ම වැදගත් දේ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා හිතට ගත්තොත් මේ දරුවන්ට පුළුවන් හොඳ ප්‍රතිඵල තමන් පාඩම් කරපු දේවල් වලින් ලබා ගන්නට මේ විභාගය තුලින්